මහනුවර තැන්නිකුඹුර හරහා මහවැලි ගංගා නිම්නය ඔස්සේ වික්ටෝරියා රන්දනිගල ජලාශ පහු කරගෙන මහියංගනය දක්වා දිවෙන මහවැලි රජමාවත. මේ මාර්ගයෙන්ම බදුල්ල නැත්තම් බිබිල මුන්රාගල පැත්තටත් යන්න පුළුවන්. ලංකාවේ ඉතාමත්ම සුන්දර පාරිසරික කලාපයක් කරහා වැටුණු තැනින් තැන ජනාවාස සහිත බොහෝ තැන්වල ගෙවල් දොරවල් අඩු හුදකලා ප්‍රදේශ හරහා වැටුණු ගමන් මාර්ගයක්. මේ මාර්ගයේ අධිකාරිකම පහු කරගෙන ඉදිරියට යද්දි මුණ ගැහෙන කීර්ති බණ්ඩාරපුර කියන්නේ වැදගත් මංසන්ධියක්. ප්‍රධාන මාර්ගයෙන් දකුණු පැත්තට විහිදෙන මාර්ගයෙන් යන්න පුළුවන් වලපනේ ඇතුළු කඳුකරයේ ප්‍රධාන නගර කිහිපයකටම කීර්ති බණ්ඩාරපුර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ එහි පවතින කීර්ති බණ්ඩාර මහා දේවාලය නිසා. රජමාවත අසලින් ඇරඹෙන පියගැටපෙළ ඔස්සේ වගේම වලපනේ පාරට හැරිලා ඉදිරියට යද්දි මුණ ගැහෙන පිවිසුම ඔස්සේ දේවාලය දක්වා යන්න පුළුවන්. මේ මාර්ගයේ ගමන් බිමන් යන බොහෝ දෙනා මාර්ගයේ අසලදී පඳුරු දමා එදිනෙදා යන එන ගමන් බිමන් කරන කියන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ලබා ගන්නා ආකාරය සුලභ දර්ශනයක්. දේවාලය සහිත ගොඩනැගිල්ල වගේම කඳුබෑවුමේ ඇති ගල්ලෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුළු ගොඩනැගිලි කිහිපයක් පවතිනවා දේවාල භූමියේ. මේ දේවාලයේ පුද සත්කාර ලබන්නේ ප්‍රාදේශීය වශයෙන් මහත් බලසම්පන්න දෙවි කෙනෙකු හැටියට සැලකෙන කීර්ති බණ්ඩාර දෙවියන්. මේ ප්‍රදේශ ආශ්‍රිතව ගොවිතැන් කටයුතු සිදු කරමින් ජීවත් වූ කිරිබණ්ඩා නැමැති ගොවියා තමයි මරණින් පස්සේ කීර්ති බණ්ඩාර දෙවියන් බවට පත්ව මේ විදියට පුද සත්කාර ලබන බව ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. එය හරිම අපූර්ව කතා පුවතක්. යම් යම් වෙනස්කම් සහිතව ජනප්‍රවාදයේ අහන්න ලැබෙන ඒ කතා පුවතේ එක් කතාවක් තමයි මේ. කිරිබණ්ඩා විසින් ගුරුදෙනිය කටුපත්පෙළ හා දනගමුව ආදී ප්‍රදේශවල විශාල කෙත්යායන් අස්වද්දා තිබෙනවා. ඔහු ගුරුදෙනියේ විල්ලියාය අස්වැද්දීම නිසා ඊට විරසක වූ පිරිසක් ඔහු මෙසේ කෙත්යාය අස්වද්දන්නේ අනාගතයේදී රජකම පැහැර ගැනීමේ උපක්‍රමයක් වශයෙන් බවට රජුට ගතු කියා තිබෙනවා. රජතුමා පැමිණ දැක බලාගෙන එය සත්‍යයක් යැයි සිතා කෙත රාජසන්තක කර කිරිබණ්ඩා පිටත් කර තිබෙනවා කටුපත්පෙළ නැමැති දුෂ්කර ප්‍රදේශයට. ඔහු එහිත් කෙත්යායක් අස්වද්දා පසුව එයත් රාජසන්තක කළ රජතුමා කිරිබණ්ඩා පලවා හැර තිබෙනවා දනගමුව නැමැති වනාන්තර සහිත දුෂ්කර ප්‍රදේශයට. කිරිබණ්ඩා එහිදීත් තවත් විශාල කෙත්යායක් අස්වද්දා තිබෙන බව දැනගත් රජතුමා ඔහුව මරා දමන්නට තීරණය කර තිබෙනවා. එසේ තීරණය කර ඇරෝගල නැමැති පර්වත මුදුනේ සිට පහතට හෙලා ඔහුව මරා දමන්නට අනදී තිබෙනවා රාජපුරුෂයින්ට. රාජපුරුෂයින් දෙදෙනෙකු කිරිබණ්ඩාද සමග කන්ද මුදුනට ගොස් ඔහු තල්ලු කරද්දී රාජපුරුෂයන් දෙදෙනාත් ඇදගෙනම පහළට පැන්න බවයි ජනප්‍රවාදයේ කියවෙන්නේ. මේ සිද්ධියම තවත් කතා පුවතක පැවසෙනවා මේ ආකාරයට. ගුරුදෙනිය ප්‍රදේශයේ කුඹුරු වගාව යහපත් ලෙස දකින රජු ඔහුට තෑගි භෝග ගරුනාම ප්‍රදානය කරන්නට එහි ගිය බව කියවෙනවා. සමහර ගම්වැසියන් කිරිබණ්ඩාට පවසා ඇත්තේ රජතුමා පැමිණෙන්නේ ඒ කුඹුරු යාය රාජසන්තක කිරීමට බවයි. මේ ආරංචියෙන් කෝපයටපත් කිරිබණ්ඩා තමන් මහන්සියෙන් වගා කළ කුඹුරු රාජසන්තක කළ නොහැකි බව පවසමින් රජුට දෝෂාරෝපණය කර තිබෙනවා. එයින් රජතුමාත් කෝපයටපත්ව තමන් පැමිණි කාරණය අමතක කොට දඬුවම් වශයෙන් කිරිබණ්ඩා කටුපත්පෙළට පිටත් කිරීමත් කුඹුරු රාජසන්තක කිරීමත් සිදු කර තිබෙනවා. ඉන් පසුව සිදු වූයේ දඬුවම විඳිමින්ම කිරිබණ්ඩා මහා වනාන්තරයක් හෙළිපෙහෙළි කොට නැවත කුඹුරු යායක් අස්වැද්දීමයි. එය ආරංචි වී මුල්ලාකාරයෙන්ම යහපත් චේතනාවෙන් රජතුමා පැමිණියත් කිරිබණ්ඩා කරන්නේ ඒ ගැනත් වැරදියට සිතා රජුට දෝෂාරෝපණය කිරීමයි. රජතුමා එම කෙත්යායත් රාජසන්තක කොට පසුව කිරිබණ්ඩා දනගමුව නම් වූ මහා වනාන්තර ප්‍රදේශයට පලවා හැරීමත් සිදු කර තිබෙනවා. කිරිබණ්ඩා නැවත සුපුරුදු පරිදි වලපනේ දනගමුව වනාන්තරයේ හෙළිපෙහෙළි කොට විශාල කෙත්යායක් අස්වද්දනවා. ඒ සැලවී රජු නැවත තෑගි භෝග ගරුනාම ප්‍රදානය කිරීමට පැමිණියත් කිරිබණ්ඩා කරන්නේ තමන්ගේ කුඹුරු යාය රාජසන්තක කළ නොහැකි බව පවසමින් රජුට බැනවැදීමයි. ඉන්පසු රජතුමා විසින් ඔහුව ඇරෝගල නම් පර්වතයෙන් පහළට හෙලා මරා දැමීමට රාජපුරුෂයන් දෙදෙනෙකුට පවරා තිබෙනවා. කිරිබණ්ඩා විසින් ඔහුව කඳුමුදුනින් පහළට තල්ලු කරන රාජපුරුෂයන් දෙදෙනාත් ඇදගෙනම ප්‍රපාතයෙන් පහළට ඇදවැටුණු බවයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. තවත් ජනප්‍රවාදයක කියවෙනවා ඔහු මරණයට පත් කිරීමට උපක්‍රමයකින් කඳුමුදුනට රැගෙන ගියේ ඔහුගේම සහෝදරයෙකු විසින් බව. කොහොම වුණත් මියගිය කිරිබණ්ඩා එවෙලේම එහි යක්ෂයෙකුව උපන් බවත්
රජුගේ ඇතා ගල් කළ බවත් කියවෙනවා. රජුට ආපසු පිටත් වීමට නොහැකි වෙලා තියෙනවා. ඇතාට නැවත පුරුදු පරිදි ප්‍රාණය ලබා දීමට නම් තමන් වෙනුවෙන් දෙවොලක් එහි ඉදි කළ යුතු බවයි යක්ෂයා පවසා ඇත්තේ. තමන්ගේ ඉනේ බැඳ තිබූ රන්පටියගෙන අසල වූ තෙළඹු ගසක බැඳ ඉක්මනින්ම දේවාලය තනා දීමට රජු පොරොන්දු වී තිබෙනවා. ඒ සමග ඇතාට ප්‍රාණය ලැබී රජුට යාමටත් හැකි වී තිබෙනවා. තමන්ගේ භාර්ය රජතුමා විසින් ඒ ආකාරයෙන්ම ඉටු කිරීමෙන් පස්සේ යක්ෂයා කීර්ති බණ්ඩාර දේවනාමය සමගින් ප්‍රදේශයේ අනසක පතුරවාගෙන ජනතාවගේ පුද සත්කාර ලැබමින් වැඩ වාසය කළ බවයි සඳහන් වෙන්නේ. තවත් ජනප්‍රවාදයක සඳහන් වන ආකාරයට ගල් වූ ඇතා පිළිබඳව දේවාරූඪ වූ කප්පියෙකුගෙන් හේතු විමසූ රජතුමාට දැනගන්නට ලැබුණේ මියගිය කිරිබණ්ඩා දේවත්වයට පත්ව සිටින බවත් රජු හා පිරිස වනයෙන් පිටතට යාම වැළැක්වීම පිණිස එය සිදු කළ බවත්ය. රාජ තේජස පසෙක දමා කපුවාට වැඳ වැටෙමින් ඇතා ප්‍රකෘති තත්වයට ගැනීමට කුමක් කළ යුතුදැයි රජු විමසා තිබෙනවා. රජුගේ නළලෙහි බැඳ තිබූ රන් නළල් පටිය අසල වූ තිලඹු ගසේ ඇතාගේ උස ප්‍රමාණයෙන් බැඳ කීර්ති බණ්ඩාර දෙවියන් වෙනුවෙන් දෙවොලක් ඉදිකර දීමට භාරවන ලෙස කපුවා පවසා තිබෙනවා. වනාන්තරයත් කීර්ති බණ්ඩාර දෙවියන් වෙනුවෙන් පූජා කර රජතුමා භාරවීමෙන් පසු ඇතා ප්‍රකෘති තත්වයට පත් වූ බවත් රජතුමා ඉක්මනින්ම එහි දේවාලයක් කර වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙලා තියෙනවා. විශ්වාස කෙරෙන ආකාරයට මේ දෙවොල ඉදිකර තිබුණේ කිරිබණ්ඩාගේ සිරුර මිහිදන් කළ ස්ථානයේ. පසු කාලයේ රන්දිනිකල ජලාශය ඉදිකිරීමත් සමග මේ දේවාලය ජලයට යටවීම නිසා අද පවතින ස්ථානයේ නව දෙවොල ඉදිකර ඇත්තේ බොහෝ අනුහස් ඇති බව කියවෙන එහි තිබූ තෙළඹු ගසේ ශාඛාවක්ද මෙහි රෝපණය කරමින්. ජනප්‍රවාදයේ සඳහන් ආකාරයට පර්වතයෙන් පහතට හෙලා මරා දමන්නට පෙර දිනයක කිරිබණ්ඩා පසුව භූමදාන කරන්නට යෙදුණු ස්ථානයේ තබාගෙන බත් මුලක් කෑ බව කියවෙනවා. බීමට ජලය නොමැති බව කල්පනා කරමින් සිටියේදී එහි තිබූ ගල් තලාවක් පුපුරා එකවරම විශාල ජලකඳක් මතු වූ බවත් සඳහන්. එම දියදහර ප්‍රයෝජනයට ගනිමින් ගම්වැසියෝ කුඹුරු ගොවිතැන් ආදී කළ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. කෙම්මුර දිනවල රාත්‍රියේ ඇරෝගල කන්ද මුදුනේ හේවිසි හඬ ඇසෙන බවත් සුදු පැහැ ඇඳුම් ඇඳගත් පුද්ගලයෙකු ඒ මුදුනේ ගමන් කරනු දැක ඇති බවත් පැවසෙනවා. ඒ පුද්ගලයා කීර්ති බණ්ඩාර දෙවියන් බවයි විශ්වාස කරන්නේ. තවත් ජනප්‍රවාදයක සඳහන් ආකාරයට කීර්ති බණ්ඩාර යනු කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ යකඩ දෝලියකගේ පුතෙක්. ඔහු සෑම අතින්ම කාර්යශූර බුද්ධිමත් අයෙකු බවත් රජකමට පත් කිරීමට රජු සිතා සිටි බවත් කියවෙනවා. එහෙත් ඔහු රජ කුලයේ බිසවකගෙන් නූපන් නිසා ඇමතියෝ ඒ කෙරෙහි අකමැත්තෙන් කේලාම් කියා රජු කෙරෙහි බිඳ වූ බවයි කියවෙන්නේ. රාජ උදාස තේරුම්ගත් කීර්ති බණ්ඩාර දනගමුවට පලා ගොස් කුඹුරු අස්වද්දා ගොවිතැනින් ජීවිකාව පවත්වාගෙන ගොස් තිබෙනවා. ජනයා ඔහු වටා එක් රොක්වමින් ඔහුගේ නායකත්වය පිළිගනිමින් ප්‍රදේශාධිපතියෙකු ලෙස පිළිගන්නා බව දැනගත් ඇමතිවරු කීර්ති බණ්ඩාර දනගමුවේ සිට කුඹුරු අස්වද්දමින් සේනා සංවිධානය කරමින් රාජ්‍ය පැහැර ගැනීමට උත්සාහ කරන බවට රජුට ගතු කියා තිබෙනවා. ඒ ඇසූ රජතුමා පර්වතයෙන් පහළට හෙලා ඔහුව මරා දමූ බව කියවෙනවා. මරණයෙන් පස්සේ දේවාත්මයක ඉපදුණු ඔහු රජු ලවාම දෙවොලක් කරවාගත් බවත් සඳහන් වෙලා තියෙනවා. මේ ආකාරයට ජනප්‍රවාදවල යම් යම් වෙනස්කම් පැවතියත් කීර්ති බණ්ඩාර දෙවියන් යනු සාමාන්‍ය පුද්ගලයෙකු දේවත්වයේ ලබා වැඳුම් පිදුම් ලබන කෙනෙකු පැටියට සඳහන් කළ හැකි. දනගමුවේ ඉදිකළ දෙවොල රන්දිනිකල ජලාශයට යටවීමෙන් පසුව ඔහු වෙනුවෙන් කීර්ති බණ්ඩාරපුරයේ ඉදිකළ කීර්ති බණ්ඩාර මහ දෙවොලයි මේ ආකාරයට දැක ගන්න ලැබෙන්නේ.